ඉතින් ඔයා තාමත් iOS 26.5 අප්ඩේට් එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරනවද නැද්ද කියලා තාමත් හිතින්න කෙනෙක්. ඉතින් ඔයත් අනිත් අය වගේ YouTube එකේ යන ගමන් වීඩියෝස් බලවල අනිත් අයගේ කමෙන්ට් වලට රිප්ලයි දාලා අහනවද? ඔයාගේ ෆෝන් එකට මේක කොහොමද? අවුලක් නැද්ද? බැටරි බහිනවද? performance කොහොමද? ඔයාගේ ප්‍රශ්න අනිවාර්යෙන් ඔයාලටත් ඇතිනේ. ඉතින් මේ වෙද්දී අප්ඩේට් එක දවස් 3ක් විතර වෙනවා. ඉතින් තාමත් අප්ඩේට් එක ඉන්ස්ටෝල් නොකර විස්තර හොය යන ඔයාට තමයි අද මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාට ඔයාගේ ප්‍රශ්න ගොඩකට උත්තරයකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා අපිත් එක්ක set වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් පළවෙනි ප්‍රශ්නේ තමයි ඔයාගේ ෆෝන් එකට මේ අප්ඩේට් එක available ද? ඉතින් iPhone 11 series එකේ ඉඳන් iPhone 17 Pro Max එක වෙනකන් මේ අප්ඩේට් එක දෙන්න පුළුවන්. ඒ වගේම තමයි iPhone SE 2 එකේ second generation එකේ ඉඳන් උඩ ෆෝන් වලට මේ අප්ඩේට් එක දෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ ඔයා මේ අප්ඩේට් එක දෙන්න බය වෙන්න ඕනද? ඉතින් ඔයාලා දන්නවා iPhone වලට සාමාන්‍ය අප්ඩේට් අවුරුද්දෙන් අවුරුද්ද කියමු අපි කලින් ආවේ iOS 18. ඊට පස්සේ කෙලින්ම iOS 26 ආවා. දැන් ඔයා 26 ඉන්ස්ටෝල් කරගත්තා නම් 26 න් එන පොයින්ට් අප්ඩේට්. ඒ කියන්නේ 26.4 26.5 මේ ආපු අප්ඩේට් එක iPhone 26.5 අන්න ඒ වගේ පොයින්ට් අප්ඩේට් දෙන්න කිසිම දෙයකට බය වෙන්න එපා. අනිවාර්යෙන්ම ඔයා අප්ඩේට් එකෙන් දීලා අනිවාර්යෙන්ම ඔයාගේ ෆෝන් එකේ මොනවා හරි හීට් වෙන ප්‍රශ්න අනම්මනම් ආවොත් ඊට පස්සේ Apple සමාගම විසින් ආයෙසරක් අපිට අප්ඩේට් එකක් දෙනවා. ඒ ටික රිකවර් කරගන්න. ඉතින් ඒකින් හින්දා අප්ඩේට් එක දෙන්න බය වෙන්න ඕනේ නැහැ. ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. අපේ භාෂාවෙන් කිව්වොත් අර වගේ ලොකු අප්ඩේට් දෙන්න. iOS 18 ඉඳන් 26ට ආවනේ. 18 හිටපු කෙනෙක්ට 26ට අප්ඩේට් කරන්න ඕන පොඩ්ඩක් පොඩි රිස්ක් එකක් තියෙනවා. අන්න ඒ දේවල් වලින් තමයි ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. පොයින්ට් අප්ඩේට් ඉන්ස්ටෝල් කරන්න ගියාට පස්සේ ලොකු අවුලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලගේ තුන්වෙනි ප්‍රශ්නේ. අප්ඩේට් එකෙන් බැටරි ඩ්‍රේන් වෙනවද? ඒ කියන්නේ ෆෝන් එකේ හීට් වැඩි වෙනවද? ඉතින් ඒක අප්ඩේට් එකෙන් විතරක්ම රඳා පවතින්නේ නැහැ. ඔය iPhone එක යූස් කරන විදිහට තමයි ඒක රඳා පවතින්නේ. අනිත් එක තමයි ඔයාලා දන්න හොඳටම iPhone එක මොබයිල් data වලින් යූස් කරද්දී ෆෝන් එක සාමාන්‍ය රත් වෙනවා. ගොඩක් iPhone සේමයි. ඉතින් ඒක කමන් ප්‍රශ්නයක්. ඒක අප්ඩේට් එක හින්දාම වෙනවා කියලා කියන්න බෑ. මගේ අත්දැකීමෙන් ගත්තට පස්සේ මේ අප්ඩේට් එකෙන් එහෙම ෆෝන් හීට් වෙන ප්‍රශ්නයක් උනේ නැහැ. හතරවෙනි ප්‍රශ්නේ. ඉතින් ෆෝන් එකේ බග්ස් තියෙනවද අප්ඩේට් එකෙන් පස්සේ? ඉතින් ගොඩක්ම බග්ස් අඩුයි මේ අප්ඩේට් එකේ. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට ඉන්ස්ටෝල් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නේ iPhone 13 14 වගේ බේස් ඩිවයිස් යූස් කරන කට්ටියන්ට තියෙන ලොකුම අවුල තමයි මෙන්න මේ green screen issue එක. ඉතින් මෙහෙමයි අප්ඩේට් එක දුන්නද නැද්ද කියන එක අදාළ නැහැ. ඔයාලගේ ෆෝන් එකට green screen එක එන්න තියෙනවා නම් අනිවාර්යෙන්ම එනවා. ඒ කියන්නේ ඔය iPhone 13 එකේ 14 එකේ ගොඩක්ම ඔය green screen issue එක තියෙනවා. ඉතින් ඔයාලා අප්ඩේට් එක දෙන්න ඕන නම් ගොඩක්ම හොඳම දේ තමයි මම කියන්නේ 13 14 වල විතරක් නෙමෙයි හැම iPhone එකට වගේ ගොඩක්ම හොඳ දේ තමයි iPhone එක heat නොවුණු වෙලාවක. ඒ කියන්නේ iPhone එක normal temperature එක තියෙන වෙලාවක තමයි අප්ඩේට් කරන්න ඕන. එතකොට අර අප්ඩේට් එකෙන් සමහරුන්ගේ ඩිස්ප්ලේ යන ප්‍රශ්න ඒව ගොඩක් දුරට ආම වෙනවා. අනිත් එක තමයි අප්ඩේට් කරද්දී ඔයාලා කොහොමද Wi-Fi එක යූස් කරන්නේ? ඊට කලින් මොබයිල් data එක පාවිච්චි කරන ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරගන්න. මොකද මොබයිල් data වලින් ෆෝන් එක ගොඩක් රත් වෙන්න පුළුවන්. 6 වෙනි ප්‍රශ්නේ. ඇයි එක එක්කෙනාට අප්ඩේට් එකේ size එක වෙන වෙනස් විදිහට පෙන්වන්නේ කියලා. ඉතින් ඔයාලා බැලුවට පස්සේ ගොඩක්ම දෙනෙක්ට පෙන්වන්නේ අප්ඩේට් එකේ 8GB කියලා. ඉතින් එතන පෙන්වන්නේ ඔයාලගෙන් කැපෙන data ප්‍රමාණය නෙමෙයි අප්ඩේට් එක ඔයාගේ ෆෝන් එකේ කොච්චර ඉඩකට ඉන්ස්ටෝල් වෙනවද කියන එක තමයි එතන පෙන්වන්නේ. ඉතින් ඕක එක එක ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට වෙනස් වෙන්න පුළුවන්. මොකද ඉන්ස්ටෝල් වෙන ෆයිල්ස් ටිකත් එක්ක. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා කලින් අප්ඩේට් එක ඉන්ස්ටෝල් කරලා නැත්නම් ඔයාට GB 12ක විතර සයිස් එකක් පෙන්වන්න පුළුවන්. ඒ නැත්නම් සමහර වෙලාවට ඔයාලගෙන් ඉන්ස්ටෝල් වෙන ෆයිල් එක ඔයාලට වෙන වෙනස් ස්පේස් තමයි එතන පෙන්වන්නේ. ඉතින් මම ඔයාලට මේ අප්ඩේට් එක ගැන කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට මෙන්න මෙතනින් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එකේ නොකියපු දෙයක් මෙතනින් කියන්නම්. මමත් ඒක දැන් ටිකට කලින් තමයි දැනගත්තේ. කලින් අප්ඩේට් එකේ තිබි ෆීචර් එකක් ටිකක් වෙනස් කරලා මේ අප්ඩේට් එකෙන් අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා iPhone එක යූස් කර ඉන්න ගමන් Android එකක් ගත්ත කියලා. ඉතින් මේක Android ඉඳන් iPhone වලට නෙමෙයි iPhone වල ඉඳන් Android වලට යන කට්ටියන්ට. ඉතින් ඔයා දන්නවා එතන ගිහිල්ලා බෑකප් කරගන්න ඕන උනාට පස්සේ ඔයාලගේ iPhone එකේ data ටික Android එකට transfer කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයා හිතන්න ඔයාලගේ messages වල වගේ තියෙනවා මම කතා කරන්නේ WhatsApp message Facebook messenger වගේ දේවල් නෙමෙයි. ඔයාලගේ iPhone එකේ තියෙන message app එකේ අපි attachment යවනවනේ. අන්න ඒ ටික ඔයාලට කලින් Android එකට මාරු කරගන්නකොට ඔක්කොම ටික ගියා. නැත්තම් අපිට ඕන නැත්තම් එකක්වත් යන්නේ නැති විදිහට තමයි අපිට පුළුවන් මොනේ transfer කරගන්න. ඉතින් මේ අප්ඩේට් එකෙන් අපිට option 4ක් දීලා තියෙනවා. එක්ක අපිට එක attachment එකක්වත් නැතුව transfer කරගන්න පුළුවන් data ටික.
නැත්නම් අපිට අවුරුද්දක කාල සීමාවක් ඇතුළත තියෙන data එක transfer කරගන්න පුළුවන්. නැත්නම් අපිට මාස 3ක data transfer කරගන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා iPhone එක use කර කර ඉන්න ගමන් Android එකට මාරු වෙන්න ගියා. ඉතින් ඔයා මේකේ තියෙන data ටික Android එකට transfer කරන්න යද්දි ඔයාගේ messages වල සේරම attachment ඒ කියන්නේ අවුරුදු 4-5ක තිබිච්ච සේරම attachment ටික යන්න ගියොත් Android එකට ඉතින් ඒක space full වෙනවා. ඒක නිසා තමයි අපිට මේ option එක දීලා තියෙන්නේ. අපිට පුළුවන් ඕන නම් එක attachment එකක්වත් නැතුව backup එක ගහගන්න. නැත්නම් අවුරුද්දක chat එකේ තිබිච්ච attachment ටික විතරක් අපිට backup එක ගන්න පුළුවන්. නැත්නම් මාස 3ක attachment ටික අපිට ගන්න පුළුවන්. නැත්නම් එකම attachment එකක් නැති වෙන්න ගන්න පුළුවන්. නැත්නම් කලින් කිව්වා වගේ සේරම attachment ටිකත් එක්ක ගන්න පුළුවන්. ඔන්න ඔක තමයි ඒකෙන් සිද්ධ වෙච්ච වෙනස්කම. ඉතින් ඔයාලා මේ සේරම දේවල් try කරන්න නම් ඔක්කොටම කලින් phone එක update කරන්න වෙනවා. ඉතින් ඔයා කලින් update එක දුන්නා නම් iOS 26.4.2 update එක දුන්නා නම් ඔයාට බය නැතුව මේ update එකක් දෙන්න පුළුවන්. update එකෙන් සිද්ධ වෙන වෙනස්කම් මොනවද කියලා ඔයා තාමත් දන්නේ නැත්නම් මගේ කලින් වීඩියෝ එකට ගිහින් ඔයාට ඒක බලා ගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් මම ඉවර කරනවා. ඔයාලා මේ වීඩියෝ එකෙන් දෙයක් දැනගත්තා නම් අනිවාර්යෙන්ම ඔයාලගේ නොදන්න යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න, subscribe කරලා අපිත් එකතු වෙන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.